එකමත් එක කාලයක තමන්ගේ දෛවයේ පොතක ලියලා තිබුණු රාජධානියක මිරා කියලා ගැහණු ළමයෙක් ජීවත් වුණා. මේ රාජධානියේ හැම ළමයෙක්ම ඉපදෙනකොට අවසාන පිටුව හැර අනිත් පිටු හිස්ව තිබෙන පොතක් ලැබෙනවා. මේ අවසාන පිටුවේ රන් අකුරු ලියලා තියෙනවා තමන් අවසානයේට මිය යන්නේ කොහොම කෙනෙක් විදිහටද කියලා. මට මගේ දෛවය තීරණය කරන්න බැරි නම් පොතක ලියන එකේ තේරුම මොකක්ද? මිරා ගම දෙස බලා සිටියා. ජනෙල් වලින් විහිදෙන අප්‍රාණික ආලෝකයේ තුල අනිකක විසින් දියරන දෛවයට අනුව ජීවත් වෙන මිනිසුන් මිරා දැක්කා. වෙන එකක විසින් පාලනය කරන ජීවිතයක ඇති තේරුම මොකක්ද? මිරා දුකින් කල්පනා කළා. කවුද දෛවය ලියන්නේ? කවුද මගේ අවසානය තීරණය කළේ? පහුවදාම මිරා දෛවයේ පුස්තකාලයට ගියා. ඇය වටපිට බැලුවා. අවසානයේදී ඇයට හමු වුණා උපැස්සියවලක් පැළඳ සිටින ප්‍රඥාවන්ත බකමූනේ. එකම කෙනෙකුට පමණයි දෛවය ලිවිය හැක්කේ. ඔහු තමයි දෛවයේ රචකයා. ඔබට ඔහුව කාලය සහ භූමිය අවසාන වන රේඛාවේදී හමු හේවි. රුවලක් සහිත කුඩා ඔරුවක් සොයාගත් මිරා දෛවයේ රචකයා සොයා පිටත් වුණා. විශාල කුණාටු මූර්ති සුඩන් ඇයට කොතරම් බාධා කළත් තමන්ගේ දෛවයේ තීරණය තමාම ගත යුතු බව ඇය දැනගෙන සිටියා. අවසානයේදී ඇය දෛවයේ රචකයා ජීවත් වන අන්ධකාරයේ කුණ සොයාගත්තා. ඔබ බොහෝ දුර ගෙවාගෙන පැමිණියා දරුවා. නමුත් කිසිවෙක් තමන්ගේ දෛවයේ නැවත ලියලානේ. එහෙනම් ඇයි ඔබ මට දෛවයේ පොතක් ලබා දුන්නේ? මට මගේ දෛවයේ වෙනම තීරණය කරන්න බැරි නම්. මිනිසුන් තීරණ ගන්න බයයි. ඔවුන්ට දැනටමත් ලියලා තියෙන දෛවයට අනුව ජීවත් වීම ලේසි. ඔබට අවශ්‍ය දුක් විඳින්නද? නෑ, මට ඕන නිදහස් වෙන්න. ඔබ පරාදයි. ඔබ වැඩකට නෑ. කවුරුත් ඔබට ආදරේ නෑ. කවුරුත් ඔබ මතක තියාගන්නේ නෑ. දෛවයේ රචකයා කිසිම ආයුධයක් භාවිතා නොකර මිනිසුන් වඩාත්ම බය වෙන වචන පමණක් යොදාගත්තා. මේ වෙලාවේ මිරා එකේ අවසාන තීරීම කළා. මට ඔබේ අවසානයක් අවශ්‍ය නෑ. මගේ අවසානය මමම තීරණය කරන්න. එදායින් පසුව කිසිම කෙනෙක් දෛවයේ පොතේ ලියා ඇති දේ පිළිබඳව බැඳී සිටියේ නෑ. පොත් තවමත් මිනිසුන්ට නිවැරදි මාවත පෙන්නුවා. නමුත් අවසාන පිටුව එය මිනිසුන්ගේම තීරණයක් වුණා. සමහර විට ඔබේ අවසානය වෙන කෙනෙක් විසින් ලියා ඇති. සමහර විට ඔවුන් ඔබට කවරක විය යුතුද යන්න පවසා ඇති. නමුත් සත්‍ය නම් ඔබට එම පිටුව ඉරා දැමිය හැකිය. ඔබ පෑන අතට ගන්න. එවිට ඔබේ කතාව ඔබේ විතරක්ම වේවි.